Hello guys, welcome back to my YouTube channel. අද මම කරන්න හදන්නේ 12 hours study challenge එකක්. දැන් මේවා උදේ 7යි. හරිනම් රෑ 7 වෙනකොට තමයි මේ study challenge එක end වෙන්න ඕනි. අපි බලමු මට පැය 12ක study challenge එක complete කරගන්න පුළුවන්ද කියලා. මම මුලින්ම පැය 12කට time එක set කරගත්තා. ඊට පස්සේ මම මගේ to do list එක බැලුවා මට අද මොනවද කරන්න තියෙන වැඩ ටික කියලා. මම මේ to do list එක හැදුවේ කලින් දවසේ රෑ. ඉතින් මම සාමාන්‍යයෙන් මගේ to do list එක කලින් දවසේ තමයි හදන්නේ. ඔයාලා to do list එකට අනුව වැඩ කරන කෙනෙක් නම් ඔයාලටත් පුළුවන් කලින් දවසේ රෑ හරි ඊළඟ දවසේ හරි to do list එක හදන්න. අපිට හැම දවසක්ම පැය 12ක් ස්ටඩීස් කරන්න බැරි වෙන දවස් එන්නත් පුළුවන්. මොකද මමත් ගොඩක් දවස්වල උත්සාහ කරන ඉෆෙක්ටිව්ලිම පාඩම් කරන්න. ඒත් සමහරක් දවස්වල මට ඉෆෙක්ටිව් විදියට පැය 12ක් පාඩම් කරන්න වෙන්නේ නැති දවසුත් ඕනි තරම් තියෙනවා. ඉතින් මම ඒ දවස් ගැන හිතලා දුක් වෙන්නේ නැහැ. ඉතින් අපි ඉෆෙක්ටිව් විදියට වැඩ කරපු දවස් ගැන සතුටු වෙන්න ඕනි. ඒ වගේම ඉෆෙක්ටිව් විදියට වැඩ කරන්න බැරි වුණ දවස් ගැන කීයටවත් දුක් වෙන්න එපා. ඔයා හිතාගන්න අද මට කරන්න බැරි වුණ වැඩ ටික මම හෙට කොහොම හරි කම්ප්ලීට් කරගන්නවා කියලා. ඒ විදියට තමයි මම මගේ වැඩ ගොඩාක් බැලන්ස් කරගන්නේ. මම කලින් වීඩියෝ එකක් දාලා ඇති මම කොහොමද වැඩ කරන්නේ. කොහොම හරි මම උදේ 7 ඉඳන් 10 විතර වෙනකන් එක දිගට පැය 3ක් ස්ටඩීස් කළා. ඊට පස්සේ දැන් මම මේ රෙඩි වෙන්නේ මගේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මොකද සාමාන්‍යයෙන් මම ගෙදර ඉන්න දවස් වලට නම් ගොඩක් වෙලාවට පරක් වෙලා තමයි මම මගේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ආයෙත් ස්ටඩීස් පටන් ගන්න කලින් මං ගිහින් ෆ්‍රෙෂ් වෙලා ආවා. අපිට ස්ටඩීස් කරන්න තා පැය 4ක් විතර වෙලා තියෙනවා. අපි බලමු මේ ස්ටඩි චැලෙන්ජ් එක මම වින් කරයිද කියලා. දැන් ඉතින් ලන්ච් ටයිම්. කැම්පස් එකේ ඉඳන් ඇවිල්ලා අම්මා හදන කෑම කනකොට ඒක නම් කියා ගන්න බැරි රසක් තමයි තියෙන්නේ. ඉතින් පුදුම ආසාවකින් තමයි ගෙදර හදන කෑම කන්නේ කැම්පස් එකේ ඉඳන් කාලෙකින් ආවට පස්සේ. ලන්ච් එක ඉවර වෙලා මම ආයෙමත් ස්ටඩීස් කරන්න පටන් ගත්තා. මට හිතෙන විදිහට දැන් අපිට පැය 2ක් වගේ තමයි ඉතුරු වෙලා තියෙන්නේ. මොකද අපි පැය 4න් තව පැය කීපයක් ස්ටඩීස් කරානේ. දැන් නම් පාඩම් කළා ටිකක් මහන්සි. ඉතින් මට හිතෙනවා රීෆ්‍රෙෂ් වෙන්න ඕනි කියලා. ඒ නිසා මම අයිස් කෝෆි එක හදාගත්තා. දැන් අපේ ස්ටඩි චැලෙන්ජ් එකේ අන්තිම ටික තමයි යන්නේ. පැයක් වගේ තමයි දැන් අපිට ස්ටඩි කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. කොහොම හරි ඉතින් ඔය පැයත් ඉවරුණා. ඉවර වෙලා මොකද උනේ මම ස්ටඩි චැලෙන්ජ් එක වින් කරා එහෙනම් ඉතින් අදට මම මගේ වීඩියෝ එක එන්ඩ් කරනවා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. Thanks for watching guys.